ආගමික පහළ. එය රැක ගන්නට පෙබරවාරි ශ්‍රී ලංකාව අපි මේ නිදහස මේ නිදහස මෙලෙස ඒ පසුපස විලාය කාල ශ්‍රම ධන තම ජීවව තමන් මේ නිදහස අපිට නගා කරගන්න කැපුවා. ඉතින් ඒ උතුම් නිදහස අභිමානවත් සමගින් සූදානම් වෙන මේ මොහොත ශ්‍රී ශෛල බිම්බාරම විහාරස්ථාන මේ සාරස පී ජනලෝස අපගේ මේ සූදානම ඒ පිළිබඳ වටිනා යම මේ ඔබ වෙත ළඟා කරගන්න. ඉතින් මේ අවස්ථාවට වැඩමවා වදාළ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනේ පරිවෙනාධිපති ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු අතිපූජ්‍ය ගලහ සුජාත ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට ගෞරවයෙන් වැඩමවා වදාළා. ප්‍රථමයෙන් අපේ ස්වාමින් වහන්සේ දෙසට මේ සාකච්ඡාවේ ප්‍රවේශයක් වශයෙන් 1948 පෙබරවාරි 4 වෙනි දින මේ අපට ලැබුණු නිදහස 72 වන නිදහස මේ ගත කරන මේ මොහොතේ මේ අභිමානවත් මොහොත ඔබ වහන්සේට මේ පිළිබඳ දෙයක් නැගී මේ සාකච්ඡාවේ ප්‍රවේශයක් වශයෙන් පළමුව දැනගන්න. ඔව් හැම දිනාටම පිරුවන් සරණයි. මම මුලින්ම ප්‍රශ්නය විමානවත් අවුරුදු 72ක නිදහසේ අපට දැනෙන හැඟීම. ඇත්තටම මේ රටේ ජීවත් වන පුරවැසියෙක් විදිහට එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඊළඟට සිංහලයෙක් විදිහට බෞද්ධයෙක් විදිහට වික්ෂුවක් විදිහට මේ කාරණා හතර තුලින්ම අවුරුදු 72ක නිදහස ඉතිහාසයේ පුරාවට කතා කරනකොට නෙවෙයි ඊට එහා ගිය 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ලබාගත් නිදහස සම්බන්ධයෙන් අභිමානයක් ආඩම්බරයක් මේ අභිමානවත් ආඩම්බරයේ මුසුවිච්ච හැඟීමක් මට තියෙනවා. ඒක තමයි මේ හාමුදුරුවන්ගෙන් මේ ළඟට දැනගන්නට කැමතියි. දැන් හාමුදුරුවෝ අපිට පැවසු අන්දමට මේ නිදහස ලබා ගැනීම එක ඩොමිනියන් නිදහසක් වුණා. මේ නිදහස ලබා ගන්න ඒ නිදහස ලබා ගැනීම පිටුපස ශ්‍රේෂ්ඨ කියන්නේ නායකයන්ගේ කැපවීම ධෛර්යයෙන් තමයි මේ නිදහස මේ අපිට මෙලෙස ළඟා කරගන්න හැකියාව ලැබුණේ. ඇත්තටම මීළඟට අපිට දැනගන්නට කැමතියි මේ ඒ නායකයන්ගේ මේ කැපවීම මේ ධෛර්යය මේ නිදහස ළඟා කරගන්න ඒ පසුබිම සැකසුනේ කොහොමද? ඇත්තටම මේ දරුවෝ මම හිතනවා 72ක් අපි නිදහස ලබන අවුරුදු 72ක් වෙනවා. මේ 72 නිදහසට ඔන්න ඔය කියන කාරණාව තේරුම් නොගැනීමම තමයි අපි දැන් රටේ අවාසනාවක් කියලා අපි හිතනවා නම් ඒ අවාසනාවන්ත තත්ත්වයට රට අපි මුහුණ දීලා තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව නැත්නම් අධ්‍යාපන විද්‍යාව උගන්වනවා මිනිහෙක් හැදෙන්න බලපාන ප්‍රධාන වශයෙන් කාරණා දෙකක්. එකක් තමයි මේ ආර්ය අනිත් එක පරිසරය. මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට තාම මේ පරිචయం වෙලා තියෙන පරිසරයට වඩා ආර්ය කියලා. ආර්ය කියලා කියන්නේ අපේ ජාතික හැඟීම අපිට තිබුණා. අපේ වීරය පටන් ගන්න අදීය නෙවෙයි මේ පරාක්‍රම බහු රජතුමාගේ ඒ කියන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා කොට්ටියුගේ එතුමාගෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ චරිතය තමයි සීතාවක රාජසිංහ රජතුමා. එතුමා කියන්නේ කටේ කිරි සුගඳ යන්නට පවා බැරි වුණා. ඒ කියන්නේ අවුරුදු පුංචි කාලේදී මුල්ලේරියාවේ දරුණු සටන මෙහෙවන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපේ අභිමාන ශ්‍රේෂ්ඨ පරම්පරාවේ ඥාන ශක්තිය වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ සෙන්රත් රජතුමා මේ විමල ධර්මසූරිය රජතුමා නුවර මහනුවර යුගයේ රජවරු ඊළඟට ඔහොම මට වීර ජාතික වීරයෝ ගැන කතා කරනකොට පුංචි වෙලා මදි 1815 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ මතුවුණු ශ්‍රේෂ්ඨ වීරයා තමයි වාරිපුර සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ නිකම්ම මතුවෙච්ච වීරයෙක් නෙවෙයි. දැන් සමහරවල්ට කැමරාවක් ඉස්සරහට එහෙමත් නැත්නම් පාරට ගිහිල්ලා මොකක් හරි කරාම වීරයෙක් වෙනවා කියලා හිතන සමාජයක් නේ දැන් තියෙන්නේ. නමුත් වාරිපුර සුමංගල හාමුදුරුවෝ එහෙම මේ කැපී පෙනෙන උත්සාහ කරපු චරිතයක් නෙවෙයි. උන්වහන්සේට නම් තිබුණා ඒ රජතුමාට හෝ
ඉංග්‍රීසි ආණ්ඩුවට කත් ඇදලා නම්බුනාම ලබාගෙන උන්වහන්සේගේ පන්සලත් අදාගෙන සතුටින් ඉන්න. හැබැයි උඩරට ගිවිසුමේ තියෙන අහිතකර ප්‍රතිඵලය දැකගත් හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ පවා නිහඬව සිටියේදී උන්වහන්සේ තනිවම රාජමාලිගාවට වැඩම කරලා උන්වහන්සේ පැහැදිලිව කියන මේ ගිවිසුම අත්සන් කරන්න එපා කියලා. ඊට පස්සේ බැරිම තැන මගුල් මඩුවේ ගිවිසුම අත්සන් කරන දවසේ මාර්තු 2 වෙනිදාට 115 උන්වහන්සේ වඩිනකොට දකින්නේ කතිර කොඩිය. උන්වහන්සේ කතිර කොඩිය බිමට ඇදලා පාගලා කියනවා තාමත් උඹලට මේ රට අයිති නැහැ කියලා. මේක උන්වහන්සේගේ ජාතිකාභිමානය. නැතුව මේ සිල්වත්කමක් නැති බවක්, ඒක බුද්ධ ගෞරවය නැති බවක් එහෙම නෙවෙයි. හැබැයි එහෙම කියලා මේ වර්තමානයට ගලපන්න අවශ්‍ය නැහැ. වර්තමානයේ අපි බොහෝ වෙලාවට ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නව නැතුව නෙවෙයි. නමුත් බොහෝ අය අපි දකින්නේ ඒ දේශපාලන පක්ෂෝ දේශපාලන නායකයෝ වෙනුවෙන් ඒකට අර වාරිවල සුමංගල හාමුදුරුවෝ සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. නමුත් හැබැයි අද ඉන්න සමහරව ගත්ත හිටියා නම් සුමංගල හාමුදුරන්ගේ සිල්වත්කම සමහර විට පරීක්ෂා කරන්න ඉඩ තියෙන ඒක වුණා. හේතුව උන්වහන්සේ කතිරකොඩියේ බිම දාලා පාගලා උන්වහන්සේ අපේ සිංහලයේ දජය කියලා කියන අපේ රටේ නම. උඩරට ගිවිසුමේ තියෙන්නේ සිංහලයේ කියලා. කවුරුත් සිංහලයේ කිව්වම ඒක සිංහයා කතන්දරේ හිතන්න යන දෙයක් නෙවෙයි මේ රටේ නම. සිංහලයේ කොඩිය උන්වහන්සේ ඉල්ල දෙනවා. ඉහළට ඔසවනවා. ඔසවනකොට උන්වහන්සේගේ ලොකුහාමුදුරුවෝ කිව්වයි කියලා කියන්නේ මේ වාරිවල උන්වහන්සේ පිස්සෙක් අල්ල හිරේ දාන්නේ කියලා. එහෙම අදත් කියනවනේ. නමුත් උන්වහන්සේ ගිවිසුමක් ගැන හිතුවේ නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ට ගිවිසුම් ගැන කියලා වැඩක් නැහැ. රටේ මිනිස්සු පිළිගත්තේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ අයිති කාටද? ඒ පුද්ගලයා තමයි මේ රටේ නායකයා. උන්වහන්සේ කරන්නේ ගිවිසුම් වල අත්සන් කරගනින්න. උන්වහන්සේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ වඩමවාගෙන දඹුලු කැලයට වඩිනවා. දඹුලු කැලයට වැඩලා සිවුරේ කොනක ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කරගෙන හිසෙන් සෙවන සලසාගෙන අවුරුදු ගාණක් කැලේ දුක් විඳිනවා. කැලේ දුක් විඳිනවා කියලා කියන්නේ අපේ ඉතිහාස කතා කියන දවසක් උන්වහන්සේට දාන වළඳන්ට නැතුව වඳුරේ කාලා බිමට වැටිච්ච අඹ කෑල්ලක් කපලා බුදු පූජාව තියලා උන්වහන්සේ දාන වළඳුවේ. 1930 ගණන් වල මගේ මතක හැටියට උන්වහන්සේ යාපනයේ හිර කඳවුරකයි අපවත් වෙන්නේ. අපවත් වෙනකොටත් උන්වහන්සේගේ බෙල්ල ඇදයි. ඇයි අර අසීමිත බුද්ධ ගෞරවය. ඒ නිසා මේ ජාතිකාභිමානී උන්වහන්සේලා තුළ ගොඩනැගිලා තියෙන්නේ නිකන් ආවට ගියාට ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඒ බුද්ධ මාමකත්වය, ශාසන මාමකත්වය සහ ජාති මාමකත්වය. මේ කාරණා ටික වල සම්මිශ්‍රණයක් විදිහට ඒක ඊළඟට එතනින් පටන් අරගෙන මොණරවිල කැප්පැටිපොළ නිලමේතුමා පහුවෙලා හරි රට ගැන හිතපු මිනිස්සු. ඊළඟට ගොංගාලේ ගොඩබණ්ඩ වීරපුරන් අප්පු ඒ වීරපුරන් අප්පුලාව පාවා නොදී මේ රට වෙනුවෙන් මරණයට මුහුණ දුන්න කුඩාපොළ හාමුදුරුවෝ වගේ. ඊළඟට බුද්ධිමය වශයෙන් තමන්ගේ භූමිකාව ඒ යුගයේ කාරණාව බොහොම හොඳට සිද්ධ කරපු අපේ නිගට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට ඥානමය ශක්තිය ලබා දුන්නු අපේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ. අනිත් පැත්තෙන් රත්මලානී ධම්මාලෝක හාමුදුරුවෝ උන්වහන්සේලා නායක හාමුදුරුවන් වහන්සේලා. උන්වහන්සේ නිර්ව ශාස්ත්‍රීය වශයෙන් යම්කිසි ප්‍රබෝධයක් ඇති කරපු විද්‍යෝදය පිරිවෙන සහ විද්‍යාලංකාර පිරිවෙන. මෑත ඒ කියන්නේ නිදහස් සටනේ අවසාන වකවානුවේ අපිට මම හිතන්නේ ජාතික නායකත්වයක් දුන්නු අනගාരിക ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ ඇත්තටම එතුමා අර සිංහලයේ නැගිටිව් බුද්ධගයා බේරා ගැනීම කියලා අපි වාක්‍ය දෙකකට සීමා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එතුමා එක පැත්තකින් හාමුදුරුවෝ අපිට පැවසුවන්නේ මේ නිදහස ලබා ගැනීම ඩොමිනියන් නිදහසක් වුණා. මේ නිදහස ලබා ගන්න ඒ නිදහස ලබා ගැනීම පිටුපස ශ්‍රේෂ්ඨ නායකයන්ගේ කැපවීම ධෛර්යයෙන් තමයි මේ නිදහස මේ අපිට මෙලෙස ළඟා කරගන්න හැකියාව ලැබුණේ. ඇත්තටම ඊළඟට අපිට දැනගන්න කැමති මේ නායකයන්ගේ මේ කැපවීම මේ ධෛර්යය මේ නිදහස ළඟා කරගන්න මේ පසුබිම සැකසුනේ. ඇත්තටම මේ දරුවෝ මම හිතනවා 72ක් අපි නිදහස ලැබලා අවුරුදු 72ක් වෙනවා. මේ 72 නිදහසට ඔන්න ඔය කියන කාරණාව තේරුම් නොගැනීමම තමයි
අපි දැන් රටේ අවාසනාවක් කියලා අපි හිතනවා නම් ඒ අවාසනාවන්ත තත්ත්වයකට අපි මොන දෙලා තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව නැත්නම් අධ්‍යාපන විද්‍යාව උගන්වනවා මිනිස්සු හැදෙන්න බලපාන ප්‍රධාන වශයෙන් කාරණා දෙකක්. එකක් තමයි මේ ආර්ය අනිත් එක පරිසරය. මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ගේ තාම පරිචయం වෙලා තියෙන පරිසරයට වඩා ආර්ය කියලා. ආර්ය කියලා කියන්නේ අපේ ජාතික හැඟීම අපිට තිබුණා. අපේ වීරය පටන් ගන්න අදීය නෙවෙයි. මේ පරාක්‍රම බහු රජතුමාගේ ඒ කියන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා කොට්ටි යුගයේ එතුමාගෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ චරිතය තමයි සීතාවක රාජසිංහ රජතුමා. එතුමා කියන්නේ කටේ කිරිස් සුවඳ යන්නට පවා බැරි වුණා. ඒ කියන්නේ අවුරුදු පුංචි කාලේදී මුල්ලේරියාවේ ධර්ම සටන මෙහෙවන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපේ අභිමාන ශ්‍රේෂ්ඨ පරම්පරාවේ ඥාන ශක්තිය වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ සෙන්රත් රජතුමා මේ විමල ධර්ම සූරිය රජතුමා නුවර මහනුවර යුගයේ රජවරු ඊළඟට කොහොම මට වීර ජාතික වීරයෝ ගැන කතා කරනකොට පුංචි වෙලා මදි 1815 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ මතුවුණු ශ්‍රේෂ්ඨ වීරයා තමයි වාරිපුර සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ නිකම්ම මතුවෙච්ච වීරයෙක් නෙවෙයි. දැන් සමහරකට කැමරාවක් ඉස්සරහට එහෙම නැත්නම් පාරට ගිහිල්ලා මොකක් හරි කරාම වීරයෙක් වෙනවා කියලා හිතන සමාජයක් නේ දැන් තියෙන්නේ. නමුත් වාරිපුර සුමංගල හාමුදුරුවෝ එහෙම මේ කැපී පෙනෙන උත්සාහ කරපු චරිතයක් නෙවෙයි. උන්වහන්සේ නම් තිබුණා ඒ රජතුමාට හෝ ඉංග්‍රීසි ආණ්ඩුවට කත් ඇදලා නම්බුනාම ලබා දෙන උන්වහන්සේගේ පන්සලක් හදාගෙන සතුටින් ඉන්න. හැබැයි උඩරට ගිවිසුමේ තියෙන අහිතකර ප්‍රතිඵලය දැකගත් හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ පවා නිහඬ සිටියේදී උන්වහන්සේ තනිවම රාජමාලිගාවට වැඩම කරලා උන්වහන්සේ පැහැදිලිව කියන මේ ගිවිසුම අත්සන් කරන්න එපා කියලා. ඊට පස්සේ බැරිම තැන මගුල් මඩුවේ ගිවිසුම අත්සන් කරන දවසේ මාර්තු 2 වෙනිදාට 15 උන්වහන්සේ වඩිනකොට දකින්නේ කතිර කොඩිය. උන්වහන්සේ කතිර කොඩිය බිමට ඇදලා පාගලා කියනවා තාමත් උඹලට මේ රට අයිති නැහැ කියලා. මේක උන්වහන්සේගේ ජාතිකාභිමානය. නැතුව මේ සිල්වත්කමක් නැති බවක්, ඒක බුද්ධ ගෞරවය නැති බවක් එහෙම නෙවෙයි. හැබැයි එහෙම කියලා මේ වර්තමානයට ගලපන්න අවශ්‍ය නැහැ. වර්තමානයේ අපි බොහෝ වෙලාවට ශ්‍රේෂ්ඨ වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නව නැතුව නෙවෙයි. නමුත් බොහෝ අය අපි දකින්නේ ඒ දේශපාලන පක්ෂවල දේශපාලන නායකයෝ වෙනුවෙන් ඒකට අර වාරිපුර සුමංගල හාමුදුරුවෝ සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. නමුත් හැබැයි අද ඉන්න සමහරව ගත්ත හිටිය නම් සුමංගල හාමුදුරුවන්ගේ සිල්වත්කම සමහර විට පරීක්ෂා කරන්න ඉඩ තියෙන. ඒක වුණා හේතුව උන්වහන්සේ කතිරකොඩිය බිම දාලා පාගලා උන්වහන්සේ අපේ සිංහලයේ දජය කියලා කියන අපේ රටේ නම. උඩරට ගිවිසුමේ තියෙන්නේ සිංහලයේ කියලා. කවුරුත් සිංහලයේ කිව්වම ඒක සිංහයා කතන්දරේ හිතන්න යන දෙයක් නෙවෙයි. මේ රටේ නම. සිංහලයේ කොඩිය උන්වහන්සේ ලියලා ඉහළට ඔසවනවා. ඔසවනකොට උන්වහන්සේගේ ලොකුම කිව්වයි කියලා කියන්නේ මේ වාරිපුර උන්වහන්සේ පිස්සෙක් අල්ල ඉරේ දාන්නේ කියලා. මදක් කියනවනේ. නමුත් උන්වහන්සේ ගිවිසුමක් ගැන හිතුවේ නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ට ගිවිසුම් ගැන කියලා වැඩක් නැහැ. රටේ මිනිස්සු පිළිගත්තේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ අයිති කාටද? ඒ පුද්ගලයා තමයි මේ රටේ නායකයා. උන්වහන්සේ කරන්නේ ගිවිසුම් වල අත්සන් කරගනින්න. උන්වහන්සේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ වඩමවාගෙන දඹුලු කැලයට වඩිනවා. දඹුලු කැලයට වැඩලා සිවුරේ කොනක ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කරගෙන කිසෙන් සෙවන සලසාගෙන අවුරුදු ගාණක් කැලේ දුක් විඳිනවා. කැලේ දුක් විඳිනවා කියලා කියන්නේ අපේ ඉතිහාස කතා කියන දවසක් උන්වහන්සේට දාන වළඳන්ට නැතුව වඳුරේ කාලා බිමට වැටිච්ච අඹ කෑල්ලක් කපලා බුදු පූජාව තියලා උන්වහන්සේ දාන ගන්න 1930 ගණන් වල මගේ මතක හැටියට උන්වහන්සේ යාපනයේ හිර කඳවුරකයි අපවත් වෙන්නේ. අපවත් වෙනකොටත් උන්වහන්සේගේ බෙල්ල ඇදයි. ඇයි? අර අසීමිත බුද්ධ ගෞරවය. ඒ නිසා මේ ජාතිකාභිමානි උන්වහන්සේලා තුළ ගොඩනැගලා තියෙන්නේ නිකන් ආවට ගියාට ඇතිවිච්ච එකක් නෙවෙයි. ඒ බුද්ධ මාමකත්වය, ශාසන මාමකත්වය සහ ජාති මාමකත්වය. මේ කාරණා දෙක වල සම්මිශ්‍රණයක් විදිහට ඒක ඊළඟට එතනින් පටන් අරගෙන මොණරවිල කැප්පැටිපොළ දිනෙතුමා. පහුවෙලා හරි රට ගැන හිතපු මිනිස්සු. ඊළඟට ගොංගාලේ ගොඩබන්ද වීරපුරන් අප්පු ඒ වීරපුරන් අප්පුලාව පාවා නොදී
මේ රට වෙනුවෙන් මරණයට මුහුණ දුන්න කුඩාපොළ හාමුදුරුවෝ වගේ. ඊළඟට බුද්ධිමය වශයෙන් තමන්ගේ භූමිකාව ඒ යුගයේ කාරණාව බොහොම හොඳට සිද්ධ කරපු අපේ විගටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට ඥානමය ශක්තිය ලබා දුන්නු අපේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ. අනිත් පැත්තෙන් රත්මලානේ ධම්මාලෝක හාමුදුරුවෝ. උන්වහන්සේ නායක හාමුදුරුවන් වහන්සේලා. උන්වහන්සේ ඊට ශාස්ත්‍රීය වශයෙන් අම්ස්ත ප්‍රබෝධයක් ඇති කරපු විද්‍යෝදය පිරිවෙන සහ විද්‍යාලංකාර පිරිවෙන. නැත ඒ කියන්නේ නිදහස් සටනේ අවසාන වකවානුවේ අපිට මම හිතන්නේ ජාතික නායකත්වයක් දුන්නේ අනගාരിക ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ ඇත්තටම එතුමා අර සිංහලයේ නැගිටි බුද්ධගයා බේරාගනිමු කියලා අපි වාක්‍ය දෙකකට සීමා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එතුමා එක පැත්තකින් ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්, මහා දැනුමැති පඬිවරයෙක්, ශ්‍රේෂ්ඨ ජනනායකයෙක්, ආදර්ශවත් ජනනායකයෙක්, ආර්ථික විශේෂඥයෙක්. ඒ වගේ අය මතවාදීව අනිත් පැත්තෙන් සටන් දීමේ ඇති කරපු ප්‍රතිඵලය තමයි අපි කියපු 1948 නිදහස. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ නායකයොත් එක්ක එකතු වුණා මේ විදේශිකයෝ පවා ඩිස්ට්‍රික්ට් ලෝල්පතුමා වගේ අය මේ ජාතික සටනට පණ පොවපු අය. ඒ නිසා එදා මෙදා තුර මේ ජාතික සටන කියලා කියන්නේ මුදෙක් සිංහලයා නිදහස් කර ගැනීම වෙන සිංහල දෙමළ මුස්ලිම් ඒ සහෝදරත්වයේ ගොඩන කියලා තියෙනවා. ඒක වැරද්දක් නෑ. නමුත් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපනය කරන්න තමයි මේ ශ්‍රේෂ්ඨ වීරවරු වැඩිපුර කැපවුණේ. එක පැත්තකින් සාහිත්‍ය පැත්තෙන් ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ, බ්‍රහ්මචාරී වලසිංහ හරිචන්ද්‍ර මහත්මයා, W.A. සිල්වා මහත්මයා, පියදාස සිරිසේන මහත්මයා වගේ කුමාරතුංග ගුණිදාස ශ්‍රේෂ්ඨ කවිවරයා. ඒ වගේ අය එක පැත්තකින් පෑනෙන් පන්හිඳෙක් කඩුවට වඩා පන්හිඳ බලවත් කියනවනේ. පන්හිඳෙන් තමන්ගේ රාජකාරිය කරනකොට කුඹුරේ, පාරේ, සටන් බිමේ මේ හැම තැනකම අපේ එළ මුතුන් මිත්තා අප්‍රමාණ කැපකිරීමක් කළා. ඒ අප්‍රමාණ කැපකිරීමේ ප්‍රතිඵලය තමයි තියෙන්නේ. නමුත් අවාසනාවකට ඔබ කතා කළ අවුරුදු 72ක් කියලා අවුරුදු 72ක් පුරාවට අපි නවත්වපු දැනින් 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ලබාගත් නිදහසෙන් මෙහා ඇත්තටම ශ්‍රේෂ්ඨ දියුණුවක් නැහැ. කවුගේ දවසක නැති වුණා ජයලත් මනෝරත්න මහත්මයා. එතුමාගේ වීඩියෝ එකක් තියෙනවා 1985 සතෝස ගැන වීඩියෝ එකක්. එතුමා මතකාවර්ජනයක්. එතන සතෝස දැකලා දැන් සතෝස දකිනකොට සුද්ධනි කාලේ හිටියනම් හොඳයි කියලා හිතෙනවා. 1948 පෙබරවාරි 4 වෙනි දින ලැබුණු මේ නිදහස අපි වසර 72ක් තිස්සේ අභිමානවත් ලෙස සැමරුවා අපේ හාමුදුරනේ. ඉතින් අනාගත පරපුර වශයෙන් අපෙන් මේ අභිමානවත් ලෙස මේ නිදහස ඉදිරියට පවත්වාගෙන යන්න අපෙන් ඉටු යුතු යුතුයකම් මහ වගකීම් මොනවාද කියලා දැනගන්න කැමතියි අපි. ඔව්. ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ කවියක් ලියලා තියෙනවා. එකක් නෙවෙයි ගොඩක්. එකක් තමයි තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමයේ වෙතේ බුදුනකොලොත් එයින් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. එතකොට අනාගතයේ වෙනුවෙන් අපිට කරන්න තියෙන දේ මගේ රට, මගේ ජාතිය, මගේ ගම. මෙතන ගම කියලා කියන්නේ මේ ආගම. නැතු මේ ගම නෙවෙයි. අර කවිය හදාගන්න යති මගේ රට, මගේ ජාතිය, මගේ ගම, මගේ සත් සිරිත් සහ ජාතික උරුම, මගේ වැරයෙන්ම නිදහස් කොටගෙන තිබුම මගේ යුතුයකමයි සලකව තොපි සෑම දෙනම. අපි අවුරුදු 72ක් පුරාවට ඇත්තටම ලෝකයේ තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් අපි. සිංගප්පූරුව, ජපාන වගේ රටවල් දියුණු වෙන්න පූර්වාදර්ශයකට අපේ රටේ. 72ක් පුරාවට මේ රටේ බලන්න සිවිල් යුද්ධයම, රාෂ්ට්‍රවාදී යුද්ධයම සමහර අය පැලස්තරයක් විතර පාවිච්චි කරන අවුරුද්දක් අපි යුද්ධේ හින්දා අපිට මේක බැරි වුණා කියලා. ඒක වැරදි. අපි ශාස්ත්‍ර වලට කඩාගත්තොත් අධ්‍යාපන, ආර්ථික, ඊළඟට සෞඛ්‍ය, ප්‍රවාහන, ආගමික, භෞමික භූමිය මේ ශාස්ත්‍ර වලට කඩාගත්තොත් කොයි පැත්තකින්වත් අපිට නිදහසක් නැහැ. දැන් අධ්‍යාපනික වශයෙන් ගත්තොත් බලන්න රටේ තියෙන අධ්‍යාපන විෂමතාවය කියලා කියන්නේ සමහර ළමයි සමහර ඉස්කෝලවල
සුර සැප විඳින සුර සැප කියන්නේ වචනේ වැරදි දන්නේ මහා සැපයක් තියෙනවා සමාජ පාසල් වල. ඒවට යන්න ළමයි පොර කනවා. පෙර පාසල් කාලේ ඉඳලා බොරු කියන්න පුරුදු වෙනවා. එහෙම තිබේ සමහර දුෂ්කර පාසල් වල වැසිකිළියක් නැහැ, පරිගණකයක් දැකලා නැහැ. ඊළඟට මොනවද මේ පූර්වවාදයේ කණ්ඩායම ඊයේ පෙරේද අපි දැක්කා බැරල් වලින් මේ ප්ලාස්ටික් බැරල් වලට තට්ටු කරනවා. එහෙම දුකක් විඳිනවා. ඒ අධ්‍යාපනික වශයෙන් අපිට එහෙම ලොකු නිදහසක් වුරුම වෙලා නැහැ. සල්ලි තියෙන මිනිස්සයා ගෙදරට ටියුෂන් මහත්තයා ගෙන්නගෙන ඉගෙන ගන්නවා. අනිත් අය ටියුෂන් ශාලාවල 200 300 සමහරවට 10000 තෙරපිලා ඉගෙන ගන්නවා. එහෙමත් නැති අය දුක් විඳිනවා. අධ්‍යාපනික නිදහසක් අපිට නැහැ. සෞඛ්‍ය වශයෙන් ගත්තොත් මැතිවරු පොඩි ලෙඩට පිටරට යනවා. අපේ එකම ඇඳේ ලෙඩ්ඩු දෙන්න තුන් දෙනා සමහරවල බිම එහෙම ඉන්න සෞඛ්‍ය වශයෙන්. ආර්ථික වශයෙන් ගත්තොත් මේක පුද්ගල ආදායම ලොකුයි මහා ඉහළින් කතා කරාට ඒක අර ප්‍රතිශතයක් දෙන්න බෙදලා ගන්න. රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි කියලා කියන්නේ මෙතනදී මේ රටේ මිනිස්සුන්ට ගොඩ නැගෙන්න පුළුවන් ආර්ථික පරිසරයක් අපිට නැහැ. භෞමික වශයෙන් ගත්තොත් ඉඩකඩම් කුණු කොල්ලේට අපිට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සු දුප්පත් නිසා. ආගමික නිදහස පවා. ආගමික නිදහස කියලා කිව්වම මේ අපේ රටේ දැන් දේශපාලඥයෝ අපිට ගොඩනගපු සංකල්පයක් තියෙනවා සර්වාගමික කතන්දරේ. ඒ සර්වාගමික කියන්නේ සියලු ආගම් වලට නිදහස දෙන්න ඕනේ කියලා. ඒක වැරද්දක් නෙවෙයි. සියලු ආගම් වලට නිදහසක් තියෙනවා. ඒ වගේම සියලු ආගම් වලට අපි ගරු කරන්න ඕනේ. සියලු ආගම් වලට ගරු කරනවා කියලා කියන්නේ සියලු ආගම් අදහනවා කියන එක නෙවෙයි. රටේ දේශපාලන නායකයෝ කරන්නේ ඒක. මොකද්ද කරන්නේ? පල්ලියට ගියොත් පල්ලිය වැඩේ කරනවා. දේවාලයට ගියොත් දේවාලේ වැඩේ කරනවා. කෝවිලට ගියත් එහෙමයි. පන්සලට આવත් පන්සලේ. එහෙම ආගම් 4-5ක් අදහන්න මං හිතන්නේ පුළුවන් කියලා. හැබැයි ආගම් වලට ගරු කරන්න අපිට පුළුවන්. එනිසා ආගමික නිදහස මේ රටේ තියෙනවා. නමුත් ඒකත් නැහැ. නැත්තේ වැඩිපුරම අසාධාරණ ලක් කළා තියෙන ඇත්තටම අපි සිංහල බෞද්ධයෝ ඒවා මෙතන ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ආගමික නිදහස අපිට නැහැ කියලා කියන්නේ කෙලින්ම උතුරු නැගෙනහිර බලාත් ගැන කතා කරනකොට එහෙම තියෙනවා. මොකද මෙහි කෝවිල් පල්ලි හැදෙනවා. හැබැයි උතුරු නැගෙනහිර පන්සල් තහනම් ආගමික නිදහසක් නැහැ. ආර්ථික වශයෙන් ගත්තත් එහම් පැත්තකින් අනිත් එක අපි කොයිතරම් අසරණ ජාතියක්ද. දැන් නැවතුනොත් සතියක් අපි බඩගින්නේ. ඇමරිකාවෙන් පිටියන නැවක් නැවතුනොත් එහෙම අපි බඩගින්නේ. තෙල් නැවක් නැවතුනොත් අපේ වැඩ ඔක්කොම ඉවරයි. අපි කොයිතරම් මේ බංකොලොත් ජාතියක් කියලා. ඒ නිසා දරුවෝ අපේ යුතුයකම මෙතනින් එහාට තියෙන යුතුයකම. යුතුයකම තමයි පළවෙනි දේ දරුවෝ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මය මතු කරගන්න. ආධ්‍යාත්මය මතු කරගන්නවා කියලා කියන්නේ උසස් පෙළ විභාගයේ සමත් වෙනවා කියන එක නෙවෙයි. සමත් වෙන්න ඕන. ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට තාක්ෂණය පරිගණක දැනපො හොඳට තියෙන්න ඕන. ඒවා කතාවක් නෑ. හැබැයි හොඳට හිතන්න මොරගහ කන්ද ජලාශයේ වැව් බැම්ම සමහර අවස්ථාවල ගම් වතුරට කඩාගෙන යනකොට අභය වැවේ වැව් බැම්ම තාම තියෙනවා. ඒ දැනුම කොහෙද තියෙන්නේ? සීගිරියේ ගල මුදුනට වතුර අරන් ගිය තාක්ෂණය කොහෙද තියෙන්නේ? පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් කරුම අපේ රටේ කෘෂිකාර්මික දැනුම කොහෙද තියෙන්නේ? අන්න මේක හොයාගන්න ඕනේ. ඒ නිසා මේ රටට ජාතියට ආදරය කියලා කියන්නේ මම මේ ප්‍රකාශය කොහොම පිළිගයිද දන්නේ රටේ මිනිස්සු කිසියම් දේශපාලන නායකයෙක් පත් කරගෙන හෝ කිසියම් පක්ෂයක් මේ මතු මේ පත් කරගත්තම හරි අපේ රටේ වෙන යුතුයකම කළා කිව්වොත් ඒක වැරදි. ඇයි? රට වෙනුවෙන් යුතුයකම කිරීම එහෙම වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. රටේ රාජ්‍ය නායකත්වය අතිශයින් වැදගත්. ඒත් එක්ක අපිට තියෙන යුතුයකම. එක පැත්තකින් පරිසරය පරිස්සම් කරගන්න ඕන. විල්පත්තුව කපන බව ඇත්ත. විල්පත්තුව කපනවා වගේම සිංහරාජ කපද්දිත් අපි විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම විල්පත්තුව පරිස්සම් කරගන්නකොට සිංහරාජ වනාන්තරයත් පරිස්සම් කරගන්න ඕන. ඒ නිසා මුහුදු අර කොයිද මේ කොළොන්නාවේ කුණු කන්ද කඩාගෙන වටනවා කියලා කියන කොළොන්නාවේ මිනිස්සු දාපු টොපි මේ කුණු නෙවෙයි. අපි කොළඹට ගිහිල්ලා දාපු টොපි කොලේ පවා. ඒ නිසා රටේ පරිසරයේ ඉඳලා අපි පරිස්සම් කරන්න ඕන. අනිත් පැත්තෙන් ඉගෙන ගන්න මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ශ්‍රේෂ්ඨ තාක්ෂණය තිබිච්ච එක්ටම් ගෙවල් අපි හැදුවේ. මේ ලෝකේ මේ බටහිර ජාතිකයෝ වැසිකිලිවත් යන්නේ නැති කාලේ. ඒ නිසා මේ අපි ශ්‍රේෂ්ඨ අභිමානවත් ඉතිහාසයක් තියෙන ජාතියක්. ඒ ජාතික උරුමය අපි රැක ගන්න ඕනේ. ඊළඟට අර අපිට උරුමයි කියලා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. අපි සිංහල බෞද්ධ නැත්තම්
සිංහල බෞද්ධ කියන වචනයට මම ඕන පොරණක් එකතු කරන්නම්. මොකද සිංහල බෞද්ධ කියන අය සමහර විට හිතන්න පුළුවන් ඒක ජාතිවාදී ප්‍රකාශයක් කියලා. ඒක මට අමතකුණොත් මතක් කරන්න. අපිට උරුමයි කියලා සීගිර චිත්‍ර දැන් අපිට උරුමයි කියමු. එහෙම කියලා සීගිර චිත්‍ර කුරුටු ගහන්න අපිට අයිතියක් නැහැ. රුවන්වැලි සෑය අපිට උරුමයි කියලා රුවන්වැලි සෑයේ මේ හාරන්න ඉදන් හාරන්න අපිට අයිතියක් නැහැ. රාජ්‍ය නායකයාට පවා. ඒ නිසා ඒ අනාගතයේ වෙනුවෙන් රටීත ප්‍රෞಢ අභිමානවත් ජාතියක වර්තමානකයන් නම් අනාගතයේ වෙනුවෙන් ඒව පරිස්සම් කරගන්නත් ඕන. අනිත් එක සිංහල බෞද්ධ. මේ නිදහසේ අවුරුදු 72ක් ගත වෙන මොහොතේ මේක කියන්න ඕන. කියන්න ඕන කියලා කියන්නේ හරියට සිංහල බෞද්ධ කියලා කියන්නේ ඒක ආගමක්වත් ජාතියක්වත් නෙමෙයි මේ රටේ සංස්කෘතිය. සංස්කෘතිය කියලා කිව්වම ළමයි සමහරව අපිව හැල්ලුවට අපහසයට ලක් කරන්න ගන්නේ ওই වචනේ. මේ සංස්කෘතිය වලපල්ලට ගියා. එහෙමනේ කියන්නේ. සංස්කෘතිය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. අපි අපේ ජීවත් වෙන සමාජය, අපි කන බොන විදිය, අඳින පළඳින විදිය, හැසිරෙන විදිය හැම දෙයක්ම අපේ සංස්කෘතිය. ඒ නිසා බුද්ධ ශාසනය තේරවාදී විනය පිටකයෙන් පරිබාහිර වෙච්ච ශ්‍රී ලාංකේය භික්ෂුවට උරුම වෙච්ච සංස්කෘතියක් අපිට තියෙනවා. සිංහලයටත් එහෙමයි. ඊට පස්සේ ශ්‍රී ලාංකිකයටත් එහෙමයි. ඒතර ශ්‍රී ලාංකිකය කියලා අදහස් කළේ මෙතන දෙමළ මුස්ලිම්, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික, ඊට පස්සේ බර්ග මැලේ විවිධ ආගම් විවිධ ජාති අදහන හැමෝම. ඒ නිසා සිංහල සංස්කෘතිය කියලා කියන්නේ මෙතන තාත්තා. තාත්තගේ අතේ තියෙන කුඩයක්. ඒ කුඩය ඒ සිංහල බෞද්ධ සංස්කෘතික කුඩේ හෙවන දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ, ජා ආදී විවිධ ජාතිකයන්ටත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ආදී විවිධ ආගමිකයන්ටත් අර කුඩේ හෙවන වැටෙන්න ඕන. මේ බෞද්ධ සංස්කෘතිය තුල අපිට ඒක ලැබුණා. ඒක නේ අපි ගැටුම් නැත්තේ. අපි කියමුකෝ සිංහලයා අපේ මේ රටේ මහජාතියනේ. මහජාතිය තමයි මේ සංස්කෘතිය කුඩේ අල්ලගෙන ඉන්නේ. දේශපාලඥයෝ අපිට පේනවා මේ කුඩේ අතේ තියාගෙන මහජාතිය විදිහට තෙමන ගමන් අනිත් ජාතියට කුඩේ අල්ලනවා. ඒක වැරදි. අනිත් පැත්තෙන් සමහර අය අනිත් ජාතිය තෙමතෙම තමන් කුඩේ අල්ලගෙන ඉන්නවා. ඒකත් වැරදි. ඒ නිසා අපි කුඩේ යට ඉන්න ගමන් අර ජාතීන්ටත් හෙවන දෙන ගමන් අපිත් හෙවෙන්න ඉන්න ඕන. හැබැයි අනිත් ජාතීන් ඒක ජනගහනය අනුවනේ ඉස්සරහට වෙනස් වෙයිද වෙනස් කරගයිද වෙනම කතා කරන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් සීල දෙනා හිතන්න ඕන අපි මේ ඉන්නේ එක කුඩයක් යට. මේ කුඩේ පරිස්සම් කරගන්න. කුඩේ පරිස්සම් නොවුණු දාට අපි හැමෝම තෙමෙනවා. අවුවට වේදෙනවා, දැස්සට දෙනවා. ඒ නිසා අනාගත අභිමානවත් ශ්‍රේෂ්ඨ ජාතිය නිර්මාණය කිරීමේ පදනම තියෙන අපිට. ඒ නිසා පළවෙනි දේ දරුවෝ විදිහට වෙන මොකොත් හිතන්න එපා. ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඕන හැදෙන්නයි මේ රට ගොඩ නගන්නේ. මම සංවාදයේ අවසානයේට යන්නම් බුදුහාමුදුරන්ගේ වචනයකින් බුද්ධ වචනයකින් අපි හාමුදුරුවෝ විදියට ඔබට අනුශාසනා කරනවා ඇත්තටම සදාචාරයේ පැත්ත ආගමික පැත්ත පන්සිල් රකින්න සමාජය නිර්මාණය කරන්න ඇත්ත ඒක එක අනිත් පැත්තෙන් ඒකත් එක්ක අපේ ශ්‍රේෂ්ඨ දියුණු ජාතියක් නම් අපිට ඇත්තටම ආර්ථිකය දියුණු කරගන්න ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ ඇස් දෙකම කන මේ අන්ධ මිනිස්සයා අයින් කරන්න. එක ඇහැක් විතරක් පේන කෙනත් අයින් කරන්න. ඒ කියන්නේ එක ඇහැක් පේන්නේ නැහැ කියන එක. එක පැත්තක් ගැන විතරක් හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ සදාචාරය අමතක කරලා සල්ලි ගැන විතරක් හිතන මිනිස්සයත් වැරදි. ආර්ථික ගැන නොහිතා සදාචාරය ගැන විතරක් හිතන මිනිස්සයත් වැරදි. ආර්ථිකය සදාචාරය මේ දෙකම ගොඩනැගිච්ච ජන සමාජයක් නිර්මාණය කරන්න ඕන. ඒ තැනට අපි යන්න ඕන. කෙසේ වෙතත් අපේ ආවසානික නිදහස එකක් කියන්න එපා. අපේ ආවසානික නිදහස නිර්වාණය තමයි මානසික නිදහස, හිතේ නිදහස. හිතේ නිදහස ලබන තරම් වෙනත් උත්තරීතර නිදහසක් ලෞකික ජීවිතේ ලබන්න බෑ. හැබැයි ලෞකික නිදහස නැතුව අර කියන තැනට යන්නත් ටිකක් අමාරුයි. මේ සාරස ටීවී මේ channel මගින් අපි මේ 72 වන නිදහස සමරන මේ මොහොතේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් වටිනා අදහස් එකතු වුණා. මේ වටිනා අදහස් තුලින් අනාගත පරපුර මේ ලබාගත් නිදහස සාර්ථක ඉදිරියට රැක ගැනීම මේ අප සියලු දෙනාටම ඉතින් මේ මොහොතේදී ඊටමත් කාර්යබහුල සිටියත් මේ අපේ මේ නිදහස ඒ තියෙන අභිමානය මේ කැක්කුම මේ සියලු දේ නිසා
අද දින මේ වැඩසටහනට අප සමග එකතු වුණ පෙරදින විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මංහන්දිසි සම්බෝධාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනේ පරිවෙනාධිපති ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත කලහ සුජාත ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනීය යුක්තව පාද නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අනුදෙනාට පෙරවස.